ඔන්න අද අපි හදන්න යන්නේ බූවල්ලු. බූවල්ලු හදන්න කලින් බූවල්ලු ටික සෝදලා කපලා ඊට පස්සේ ඒක අපි ලිපේ තියලා තම්බා ගන්න ඕනේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ කහ එකතු කරලා දැන් මම මේ තියෙන සෝදලා කපලා ගත්ත බූවල්ලු ටික මම මේකට මට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා කහ ටිකක් දාලා තම්බා ගන්නයි හදන්නේ. මේක තම්බනකොට වහන්න එපා, ඇරලා තම්බන්න. අනිත් එක තමයි මතක තියාගන්න වතුර දාන්න එපා. බූවල්ලන්ගේ වතුර තියෙනවා ගොඩක්. ඒක නිසා වතුර එකතු කරන්න එපා. වතුර දාන්න නැතුව ලිපේ තියපු ගමන් වතුර මතුනක් දැනුත් පේන්නේ නැති වතුර අපිට පේනවා. වතුර එකතු කරන්න එපා. ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන වතුර වලින්ම තම්බ ගන්න පුළුවන්. ඊට පස්සේ තම්බලා අරගෙන අද අපි යන්නේ දැල්ලෝ බැදුමක් හදන්න. බදින්න. නිකන් කරවල බදිනවා වගේ නිකන් ලුණු ටිකක් තා ලොකු දේවල් කරන්නේ නැතු රසට බයිට් එකට බත් කන්න හදා ගන්නයි යන්නේ. ඔන්න ඉතින් දැන් වතුර හොඳට උණලා තියෙන්නේ. ඒකේ තියෙන වතුර ටිකම උණලා මම ගන්නකොටත් මේක ටිකක් මිරිකලා වගේ වතුර අයින් කරන්නේ නැතුව වතුර ටිකක් හොදුප එකත් එක්ක හිම්මම ගත්තේ. වතුර චූට්ටක් විතර වැඩි වගේ තවුලක් නෑ අපිට මේක තම්බ ගන්න පුළුවන්. අනිත් එක තමයි දැල්ලෝ වගේ දේවල් අර අපි බදින්න ගියාම ගුවන්ගත වෙනවානේ. ඒ ගුවන්ගත වෙන එක නවත්ත ගන්න පුළුවන් චුට්ටක් තම්බලා ගත්තාම. එතකොට අපි ඔය තෙල් දාන්න ගියාම එහෙම දැල්ලෝ කෑලි හිම උඩ ගිහිල්ලා වැටෙන සීන් එක නවතිනවා. ඉතින් මම හිතන්නේ බූවල්ලගෙත් ඒක නිසා තමයි මමත් කරන නිසා කරනවා තම්බලා ගන්නේ. ඒක සහ සමහරක් වෙලාවට තම්බන එකෙන් මොන හරි අහිතකර දෙයක් තියෙනවා නම් ඒකත් පිට වෙලාවෙන් වෙලා යන නිසා වෙන්න ඇති. පුරුද්දක් විදිහට තම්බලා ගන්නේ. ඔන්න ඉතින් දැන් දැල්ලෝ බදින්නයි යන්නේ. ඇත්තටම බදිනව නෙමෙයිනේ, තෙල් දානවා. තෙල් දාන්නයි යන්නේ. ඉතින් වාජනේ ලිපේ තිබ්බා. දාගත්තා තෙල්. තෙල් ටික රත් වෙනකන් චුට්ටක් බලන් හිටියා. රත් වෙලාද? ඔයා රත් වෙලාද? මත් දැන් නම් රත් වේගනයි එන්නේ. රත් වෙලා මට පොඩි බඩුවක් අමතක වුණා. සුදුලුණු කපා ගන්න බැරි වුණා. ටන්ටටා අපි සැරේ පරිස්සමට මේකට දාගන්නවා බූවල්ලු. ෆෝන් එකටත් කෙලවෙයි වාගේ. ගුවන්ගත වෙන්න නම් එපා. කොහොමද හරි මේ තෙල් එක්ක කරන කේකිය තමයි කරන්නේ. යකෝ දැම්මම සුවඳයි ටන්ටටන්. දැන් මේ ආකාරයෙන් ටිකක් බෙදෙන්න ආරිනවා. දැම්මම නිකන් පාට ලස්සනයි නේ.
මේකට එකතු කරගන්නවා සුදු ලුණු, බී ලුණු, තක්කාලි, අබ ටිකක්, චූටි ඉඟුරු කෑල්ලක්, රම්පේ කරපිංචා ඒකත් හොඳට කලවම් කරගන්නවා. හරි. දැන් දැම්මේ නැත්තේ මොනවද? මෙලෝ මිරිසක් දැම්මේ නැහැ. කෑලි මිරිස්. අපි ඉතින් වැඩිපුර මිරිස් කාලා අක්මාවට කෙලෝ ගන්න જાතියිනේ. ඒ හින්දා ටිකක් වැඩි වෙන්න දාගන්නවා. ගම්බිරිස් කුඩුත් බොහෝම තේසයක් දාගන්නවා. ඒකත් කලවම් කරා. ඒකත් කලවම් කරලා ඉවර වෙලා අපි ගින්දර අඩු කරගන්න ඕනේ. නැත්තම් බැදෙනකොට බූවල්ලෝ උඩින් යනවා. දැක්කම ටිකක් රස්නේ රත් වුණා වැඩි වුණා. එක කෑල්ලක් ගියා. දැන් ඉතින් ඕක ගින්දර අඩු කරලා ලුණු ටිකත් හොඳට මැල වෙනකන් ගින්දර අඩු කරලා බැද ගන්න. එතකොට ඉතින් රස කෑම